මේක ගත්තාම අපිට කියලා තියෙන්නේ නක්ෂත්‍ර දුරේක්ෂයකයි සංයක නීක්ෂයක් ගැන කතාවක්. මේකේ අපිට පළවෙනිටම කියලා තියෙන වැඩි විශාලනයක් ලබා ගැනීම සඳහා දුරේක්ෂය අවනත කාචයේ නාභීය දුර විශාල විය යුතු අතර උපනතේ නාභීය දුර කුඩා වෙන්න ඕනේ. මේක තමයි නක්ෂත්‍ර දුරේක්ෂයක සමීකරණය වෙන්නේ. උපනත බෙදීම අවනත. උපනතේ නාභීය දුර බෙදීම අවනතේ නාභීය දුර බෙදීම උපනතේ නාභීය දුර. FO බෙදීම FE. FO කියන්නේ අවනත. අපිට ගාන කියලා තියෙන්නේ වැඩි විශාලනයක් ගන්න. ඒ කියන්නේ m මෙතන තියෙන m එක ලොකු කරගන්න නම් අවනත කාචයේ නාභීය දුර විශාල විය යුතුයි. ඒතර මේක විශාල වෙන්න ඕන අතර මේක කුඩා වෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් මේක විශාල වුණාම මේක කුඩා වුණාම මේකේන ගාන ලොකු එකක් වෙනවා. ඒතර මේක m ලොකුයි. ඒතර ඒ හරි. ඒ කියන එක හරි. ඊළඟට අපි තියෙන වැඩි විශාලනයක් ලබා ගැනීම සඳහා අනීක්ෂය අවනත කාචයේ නාභීය දුර කුඩා විය යුතු අතර නාභීය දුර විශාල විය යුතුයි. අවනතේ කාචයේ වැඩි විශාලනයක් ලබා ගන්න. මේකේ විශාලනයම ගත්තොත් මේක විශාල වෙන්න නම් මොකද වෙන්නේ කියලා නැහන්නේ. අනීක්ෂයේ අවනත කාචයේ නාභීය දුර. අවනත කාචයේ නාභීය දුර කියන්නේ මේකනේ. FO මේක කුඩා වෙලා උපනතේ කාචය දුර විශාල වෙනවා. ඒතර මේක කුඩා වුණාම මේක තා පොඩි වුණාම මෙතන තියෙන අගේ ලොකු වෙනවා. මේක එකක් අඩු වෙනවා. හරිද? මේකේ අගේ වැඩි වුණාම බෑනේ. මේක පොඩි වුණාම මේකත් පොඩි වෙනවා. මේක ලොකු වුණාම මේක පොඩි වෙනවා. මේක ලොකු වෙනවා. මේක ලොකු වෙන එක මේක අඩු වෙනවා. මේක ලොකු වුණාම මේක පොඩි වෙනවා. මේකට එකතු කරාම එකක් වැඩි වෙනවා. ඒක මේකෙන් වැඩි කරාම මේක තමයි මේකට උත්තරේ. ඒතර මේකේ අන්තිම උත්තරේ එන්නේ කරන්න බෑ කියලා. විශාල වෙන්නේ නැහැ. මේකෙන් මෙහෙම කරාම වැඩි විශාලනයක් නෙවෙයි අඩු විශාලනයක්. ඒතර මේක පොඩි වෙනවා කියලා තියෙන්නේ. ඒතර B වැරදි. මේක තව බලන්න ඕනේ. දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරු C1 C කියන්නේ දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරුව පවතින විට කාච අතර පරතරය කාචවල නාභීය දුර වල ඓක්‍යයට සමාන වේ. දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරුව පවතින විට කාච අතර පරතරය කාචවල නාභීය දුර වල ඓක්‍යයට සමාන. මේක හරි. හරිද? මේක